සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන විද්‍යාවේදී උපාධිය ගැන විස්තර කියන්න. මේ විද්‍යාවේදී උපාධිය සාමාන්‍ය ගෞරව උපාධියක්. එතකොට මේ උපාධි පාඨමාලාව 2026-2027 සඳහා තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. දැන් අපි බලමු මේ උපාධි පාඨමාලාවට අයදුම් කරන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යාව හෝ භෞතිකීය විද්‍යා විෂය ධාරාවන්ගෙන් ඔයා විෂයන් 3ක් ඕනෑම වාර ගණනකදී සමත් වෙලා තියෙනවා නම් හෝ ඊට සමාන සුදුසුකම් ඔයා ලබාගෙන තියෙනවා නම් හෝ විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන විද්‍යා පදනම් පාඨමාලාව සහ විද්‍යාව පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාවේ අදාළ විෂයන්ගෙන් සමත්. හරි, අපි දැන් බලමු ඔයාට මේ උපාධිය වැදගත් වෙන්නේ ඇයි කියලා. ජාතික විශ්වවිද්‍යාලයකින් පිරිනමන පිළිගත් උපාධියක් වීම. ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යයන පාඨමාලාවක් වීම. රැකියාවල නියුතු වූවන්ට ගැළපෙන අයුරින් නම්‍යශීලී ලෙස අධ්‍යයන කාර්යයන් තෝරාගත හැකි වීම. ශාක විද්‍යාව, රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, පරිගණක විද්‍යාව, ගණිතය, භෞතික විද්‍යාව වැනි පුළුල් ක්ෂේත්‍ර ගණනාවකින් යුත් අධ්‍යාපන පාඨමාලාවකි. ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මගින් මෙහෙයවන මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික අධ්‍යාපන සම්පත් වලින් සමන්විත විශිෂ්ට අධ්‍යයන පහසුකම් තියෙනවා. BSc උපාධිය UKහි SS විශ්වවිද්‍යාලය මගින් টොප් උපාධියක් ලබාගත හැක. සෙසු කෞශල්‍යයන් දියුණු කර ගැනීමටත් ඔයාට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. පෙර සුදුසුකම් අනුව විෂයන්ගෙන් නිදහස් වීමටද හැකිය. දිවයින පුරා විහිදුණු ප්‍රාදේශීය මධ්‍යස්ථාන ජාලය හරහා පැවැත්වෙන අධ්‍යයන කටයුතු පහසුකම්ද තියෙනවා. පහසු ගෙවීමේ ක්‍රමවලින් යුත් සහනදායී ගාස්තු, මූල්‍යමය ආධාර, ශිෂ්‍යාධාර, බැංකු ණයක් තියෙනවා. විවිධ ක්ෂේත්‍රයන් යටතේ විශේෂ උපාධිය හැදෑරීමටත් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට මේ උපාධිය සඳහා ආයුධම් කරන්න පුළුවන් 2026 මාර්තු 1 වෙනිදා සිට 2026 අප්‍රේල් 10 දක්වාය. ඔයත් මේ විද්‍යාවේදී උපාධිය කරන්න කැමති නම් අප්‍රේල් 10ට කලින් ආයුධම් කරන්න. උපාධි පාඨමාලාවට ඔයාට ආයුධම් කරන්න පුළුවන් ඔන්ලයින් විතරයි. ඉතින් ඔයා පාඨමාලාවට ආයුධම් කරද්දී ඉල්ලුම් පත්‍ර ගාස්තුව ලෙස රුපියල් 500ක මුදලක් ගෙවිය යුතුයි. මෙම උපාධි පාඨමාලාව අවුරුදු 3ක අධ්‍යයන කාලයකින් යුක්තය. මම ඔයාලට උපාධි පාඨමාලාවට ආයුධම් කිරීමට අවශ්‍ය ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඉතින් මේ වගේ වැදගත් උපාධි පාඨමාලා, ජොබ් වේකන්සි වගේ ඔයාලට වැදගත් විස්තර ඉදිරියට මම අරගෙන එන්න. එහෙනම් The Career YouTube channel එක subscribe කරලා තියාගන්න.